හායි යාළුවනේ කොහොමද ඔයාලට දිල් ඩයරි YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ අද දවස කොහොමද ගෙවුනේ කියලා පොඩ්ඩක් ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා හිතුවා. මේ තියෙන්නේ අපේ ගෙදර හිටවපු මල් වගේක්. පොඩ්ඩක් අසනීප තත්ත්වෙනු ඉන්නේ. කටහඬක් පොඩ්ඩක් වෙනස් ඉතින්. මම ඉතින් මේ රෑ මම ගෙදරම තමා පොල් තෙල් හදාගන්නේ. ඉතින් ඒකට ඕනි කරන පොල් ටික තමයි මේ කපා ගන්නෙ. මොකද දැන් වතුවල පොල් අර මයිට આવගෙන සත්තු වැහුවට පස්සේ පොල් ගෙඩිය නිකන් ඇකිලෙනවා වගේ වෙනවා. එතකොට පොල් සුද්ධ කරන්න අමාරුයි. අපි කරන්නේ ඒවා මේ පොල් ගා ගන්නත් අමාරුයි. ඒකින් හින්දා මේ අපි කරන්නේ පොඩි පොල් ගෙඩි අරගෙන පොරවෙන් පළලා මේ වේලලා තෙල් හිඳ ගන්නවා. මම ඒ වගේ මේ පළලා ගත්ත පොල් වගේක් තමයි. ඒ ටික මම මේ රෑ මම ඒ ටික කපා ගත්තා. මේ දවස්වල වේලන්නත් ලේසි යවුව තියෙනවනේ හොඳට. ඉතින් ඒකින් හින්දා මෙන්න මේ විදිහට පොඩි කෑලි වලට කපාගෙන වේලනවා. මම කවදාවත් පොල් තෙල් කඩෙන් ගේන්නේ නැහැ. ගෙදරම තමයි හිඳලා හදාගන්නේ පහන තියන්නයි, කන්නයි ඔක්කොටම. ඉතින් ඒක ගොඩක් හොඳයි ගෙදර හදාගන්න එක. මොකද කඩේ තියෙන ඒවට වඩා වියදමත් අඩුයි. ඉතින් ගෙදර වැටෙන පොල් ගෙඩි එක්ක හොගලා තමයි බලලා මං හදාගන්නේ. ඉතින් ඒ ටික ඉවරනකොට ආයෙ ටිකක් බලලා ඉතින් හදාගන්නවා. මෙන්න මේ විදියට පොඩි කෑලි වලට කැපුවාම මේක වේලෙනවා ඉක්මනට. ඉතින් වැඩි දවසක් යන්නේ නැහැ. මේ දවස්වල නම් ඉතින් වේලෙන්න මේ හොඳට අවුව තියෙන හින්දා ඉක්මනට වේල ගන්න පුළුවන්. කෑම බීම හදන්න මේ ඕන දෙයකට මම පාවිච්චි කරන්නේ ගෙදර හදන මේ ගෙදර මේ විදියට වේලලා හදාගත්තු පොල් තෙල් තමයි. මෙන්න එහෙම ඉතින් මං කපලා ඉවර වෙලා උදේ පාන්දර මං රෑ කපලා තිබ්බා. උදේ පාන්දර මෙන්න මේ විදියට අවුව වැටෙනු ගමන් දාගත්ත ඒ ටික අවුවට. උඩක තමයි තියන්න ඕනේ. මොකද සත්තු කනවා, දූවිලියම වදිනවා. ඒකින්ද මැස්සක් ගහලා උඩක තමයි වේලන්න ඕනේ. ඊට පස්සේ මං කරේ අද හොඳට අවුව තියෙන දවසක් හින්දා දාන්නේ පෝෂක පිටි වලට ඕනි කරන ඇට වර්ග ටික වේලන්න තමයි හදන්නේ. ඉතින් හොඳට ගරලා මෙන්න මේ විදිහට ගරලා හොදලා පිරිසිදු කරගත්තා. උදේම මම ඒක කරා. මොකද අවුව වැටෙනකොට ඉතින් දාන්න පුළුවන් වේල ගන්න ඕනේ හොඳට. ඉතින් මේ විදිහට හොඳට සෝදලා ඔක්කොම ඇට වර්ග ಜಾති ටික උන් ඇට කුරක්කන් එහෙම මේ ඇට ටික හොඳට හොදලා ඒව ගරන්න ඕනේ සෑහෙන්න. මොකද වැලි තියෙනවා, රොඩු තියෙනවා. ඒ ඔක්කොම අයින් කරලා මේ හොඳට පිරිසිදු කරගන්න ඕනි. කටහඬක් පොඩ්ඩක් අවුල් මේ අසනීප තත්ත්වයෙන් ඉන්න හින්දා. ඉතින් තේරෙන වැඩි වොයිස් කරනකොට ඉතින් මේ අසනීප ලයින් එකට තමයි වොයිස් එක දාන්නේ. කලින් වීඩියෝ කරපු මේ වීඩියෝ එක මම අරන් තිබුණේ. ඉතින් ওই විදිහට මුංගත් ටිකයි ඔය මේ කුරහන් වැට ටික මේවන සෑහෙන්න හොදන්න ඕනේ. මොකද වැලියෙම ගොඩක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට හොදලා කොම ටික වෙන්න මේ විදිහට මම දාගත්තා අවුව වැටෙනකොටම. මොකද දැන් අවුව තියෙන හින්දා හොඳට වේලන්න කරදරයක් නැහැ. ඊට පස්සේ මම කරේ අපේ මේ තියෙන වත්තේ උඩහ ටිකේ මේ තියෙන ගම්බිරිස්. මේ ගම්බිරිස් ටික මේ ටික වත්තේ උඩහට වෙන්න තියෙනවා. මේ ටිකක් කැලේ වගේ තියෙනවා. ඒක සුද්ධ කරගන්න. කලින් නම් අපි එක එක වගාවල් දැම්මා. ඒ ටිකේ ඔය විදිහට රිලවුන්ගේ ප්‍රශ්නේ හින්දා බෑ. ඒ ටිකට මේ ගෙදර හිටියට පේන්නේ නැහැ. හරිය එතකොට සත්තු කනවා. ඩිංගක් මේ පොඩ්ඩක් අපි එතනට නොගියොත් එහෙම සත්තු තියෙන්න අරින්නේ නැහැ මුකුත්ම. ඉතින් මෙන්න මේ ටිකේ මුකුත්ම වගා ගන්න නැහැ. දැන් කැලේ වැවිලා කලින් නම් වගාවල් කරා එක ඒවා අපි දැම්මා. දැන් සත්තුන්ගෙන් බේර ගන්න බෑ. මොකද මමත් දරුවත් එක්ක හැම යන හින්දා ඉතින් මෙතන රැඳෙන්නත් බෑ. මං හිතුවේ මේ ටික සුද්ධ කරලා ගම්බිරිස් ටිකක් මෙහිටවන්න. මොකද මේ ටිකේ පල්ලේ ටිකේ තියෙන ගම්බිරිස් සම්පූර්ණයෙන්ම ගම්බිරිස් දාන්න කියලා හිතුවා. ඉතින් මේ ටික පොඩ්ඩක් අර මානම් කපලා ඒ ටික පුච්ච ගන්න ඕනි. මේ දවස්වල අවුව තියෙන හින්දා පුච්ච ගන්න පුළුවන් හින්දා පොඩ්ඩක් අර මානම් ටික කපලා වේලෙන්න අරින්න ඕනි. ගම්බිරිස් මම පැකට් හදලා පැලගෙන දාලා තියෙන්නේ. එතකොට දැන් වහින කාලෙට පැල කර ගන්න පුළුවන්. දැන්
මේ ටික කපලා සුද්ධ කරලා තියන්න ඕනේ. මේ මාන ටික කපලා ඊට පස්සේ වේලුවාට පස්සේ පිච්චුවට පස්සේ වහින කාලෙට මේ අතර තියෙන ලාඩප්පා ඒවට පැකට් කරපු ගම්මිරිස් වැල් ටික හිටවන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන්ම ගම්මිරිස් දාන්න තමයි හිතාගෙන ඉන්නේ. වහින්න කලින් ඉතින් මේ ටික සුද්ධ කරගන්න ඕනේ. ඔන්න ඔය විදිහට මම මානන් ටික කපා ගත්තා. මේ කැත්තකින් කැලේ ටිකක් තියෙනවා. අර පේන්නේ ලාඩප්පා ටික හිටවපුවා. ඒවත් අතු කපන්න ඕනේ. ඔන්න ඔය විදිහට අර මානන් ටික කැපුවට පස්සේ ඔය ටික වේලුනහම ගින්දර තිබ්බහම මේ කොම පිච්චිලා යනවනේ. එතකොට ලේසි. හිටවන්න පුළුවන්. එතකොට අර තනකොළ කැපෙනකොට රැහැලා දාන්න ඕනි. ඔන්න ඔය විදිහට ටික මම කපලා දැම්මා. මේ මොකද වැස්සොත් එහෙම මුකුත් කරන්න බෑ. වැවෙනවත් වැඩි. එතකොට වස්ස කාලෙට කපන්නත් බෑ. මේ ඔය ටික ඔන්න ඔය විදිහට සුද්ධ කරගත්තා. අර ලාඩප්ප ටික කපන්නත් ඕනි අත ටික. ඊට පස්සේ අපි තව අපේ වත්තේ තව පැත්තක තියෙනවා ටිකක් වගා කරපු නැති ටික ආයේ ටික ගම්මිරිස් දාලත් නැහැ. ඒ ටිකත් මම සුද්ධ කරලා තිබුණේ. කියන්නේ මානව වගේ තිබුණේ ටික කපලා තිබුණා. කපලා ඊට පස්සේ ගිනි තිබ්බ මං. මේ තියෙන්නේ මෙන්න මේ ටික. ගින්දර තිබ්බ ටික නම් හොඳට පිච්චුණා. මේ තනිකර අපි පොඩ්ඩක්වත් සුද්ධ කරේ නැහැ මේ ගින්දර තිබ්බට පස්සේ මේ පිච්චුණාට පස්සේ. මෙතන තිබ්බ ලොකු ගහක් කපපු එකත් අපි අයින් කරාද. මේ විදිහට තමයි මේ තව තිබුණ පොඩි ටිකක් ඒ ටිකටක් ගින්දර තියලා මේ ටික සුද්ධ කරගත්තා. දැන් මේ ටික ටැක්ටරෙන් හා ගන්න ඕනි. එතකොට හැවට පස්සේ මේ මොනවා හරි වගාවක් දාන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ ටිකේ මේ තියෙන අපි අලුත් ගේ හදන තැන. මේ ටිකේ ගේ වටේ පොඩ්ඩක් කැලේ වගේ වැවිලා තිබුණා. ඒ ටික සුද්ධ කරලා මම මේ ගිනි ගොඩවල් ටිකක් ගහලා තිබ්බයි ටික රොඩු ටික පුච්චන්න. ඉතින් ওই ටික මේ අපේ හදාගෙන යන ගේ. දවල් හරි රස්නේ මේ දවස්වලට හරියන්නේ මෙන්න මේ වගේව තමයි. කොමුණු ගෙඩියක් තිබුණා ඒක අපි බීම හැදුවා. මේ වගේ දේවල් නම් මේ දවස්වලට බොන්න පුළුවන්. මොකද ගොඩක්ම රස්නේ වැඩි ඉන්න බෑ දවල් එනකොට. කත් හදලා බීලා අපි ආවා මේ තිබුණ මම පැකට් වගේක් ගෙනාවා. පැකට් ටික මේ පුරවන්න ආවේ. මේ පුතා පුරවනවා. මම පුරවනකොට එයත් එනවා. ඉතින් මේවා අපි ගම්බිරිස් එහෙම පැල කරනවා. දෙහි ඇට දැම්මම දෙහි පැල එහෙම හදා ගන්නවා. දෙහි පැල ටිකක් එහෙම දාන්න කියලා හිතාගෙන තමයි මේ ටික ගෙනල්ලා පිරෙව්වේ. ඉතින් අපි දෙන්නෙක් එක්ක මෙතන පිරෙව්වා. පැකට් 100ක් වගේ තියෙනවා. ඔය ටික පුරව ගත්තා. ගම්බිරිසුයි මේ බුලත් ඇට ටිකකුත් පැල කරගන්න ඕනේ. තව මේ දෙහි ලුණු දෙහි හදනකොට පැංගිරි ගන්න මේ මිරිකන දෙහි ටිකෙන් ඒ ඇට ටික අරගෙන දාම මං දෙහි පැල ටික හදා ගන්න පැකට් වලට දාලා. දැන් වහින කාලේ එනකොට ඔහොම පැකට් හදලා තියාගත්තාම මේ ගොඩක් අය කරන්නේ එහෙමයි. පායන කාලේ පැකට් හදලා වතුර දාලා තියාගෙන පැල ටික හදාගෙන වහින කාලෙට මේ හිටවනවා. දැන් අපිට මෙහෙට ටිකක් පායනවා. එතකොට පැල ටික හදාගත්තාම දැන් වහිනකොට අපිට හිටවන්න පුළුවන්. එතකොට පැල මැරෙන්නේ නැහැනේ. මොන විදිහට අපි දෙන්න එක්ක මේ පැකට් ටික හදාගත්තා. ගොඩාක්ම මේ පැතිවල දවල්ට ගොඩාක්ම වැඩ කරනවා. අඩු 12ට විතර මේ පායන කාලෙට. මොකද අවුව සැර වැඩි. ඉතින් ගොඩක් අය කරන්නේ උදේ පාන්දරම යනවා. පාන්දරම ගිහින් අවුව සැර වෙලාවට අර ටිකක් විවේකීව ඉන්නවා. මොකද අවුව සැර වැඩිනේ. ඒක නිසා උදේ පාන්දරම මෙහෙමයි වැඩට යනවා. සමහර පැතිවලට අමාරු නම් මේ වෙනවනේ. නමුත් මෙහි වැඩක් ගෙදරක වැඩක් කරනකොට උනත් උදේ පාන්දර පටන් ගන්නවා. ඒක හොඳයි. මොකද අවුව වැටෙන හොඳට අවුව සැර වෙලාවට ඉන්න පුළුවන්. මේ තියෙන්නේ අර මං කිව්වා වගේ ওই මයිට ඇව්වහම මෙන්න මේ වගේ වෙනවා. මේ පොල් ගෙඩිය මේ හැකිලිලා මේවා සුද්ධ කරන්නත් අමාරුයි. ගා ගන්නත් අමාරුයි. ඒ වගේ පොඩි ගෙඩි පාලලා දෙකට පාලලා ඉවරලා වේලලා තමයි අපි අර පොල් මං අර කපාගෙන වේලා ගත්තේ තෙල් හිඳින්න. මං අර අපි සුද්ධ කරපු හරිය තියෙන්නේ මේ හරිය කියන්නේ වගාවක් දාන්න මේ එතන තිබිච්ච දර ටික මම මේ කපලා තියාගත්තා. වහින කාලේට දැන් ඕනි වෙනවනේ ඕවා. ඉතින් අර මෙන්න මේ ටික තමයි අපි සුද්ධ කරගෙන තියෙන්නේ. ඔන්න ඔය පැත්ත තමයි මුකුත් හිටවල නැත්තේ. එක පැත්තක ගම්මිරිස් තියෙනවා. මේ අනිත් ටිකේ මේ එක පැත්තක් තියෙනවා. ඒකේ මොකවම වගාවක් නැහැ.
ඒ ටිකේ මේ පාර අපි වගාවක් දාන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ තියෙන අර එතන ගහක් කපලා ඉතුරු වෙච්ච ලී ටික අපි මෙහාට ඇදලා දැම්මා. මේ ටිකේ දැන් ඔතන දැන් වගාවක් දාන්න නම් කලින් අපි දැන් ඔය තනකොළ පිච්චුනාට දැන් ආයෙ පැලවෙලා. මේ ටික හාන්න ඕනේ දැන්. ට්‍රැක්ටරයක් ගෙනහැල්ලා මේ පැල තවන් දාලා තියෙන්නේ අපි හිටවන ඒවා. ඉතින් ඒක පැල ටික ලොකු වෙනකොට මේ ටික හා ගන්න ඕනි. වහිනකන් ඉන්න ඕනි මේ හාන්නත්. මේ තියෙන මෙතන තියෙනවා දියුල් ගහ, ලොකු දියුල් ගහ. මේකේ දියුල් තියෙනවා ඒ වුණාට ගොඩාක් උසයි. වැටිච්චහම එහෙමත් ගෙඩියක් තමයි තියෙන්නේ. පැලෙනවා එක්ක වෙන්නේ වගේ සත්තු කනවා මේ. ගොඩාක් මේ දඬුලෙන් එහෙම කාලා දාලා. මේ පෝල් එන්නේ වගේ පෝල් ගෙඩි තමයි මම අර ගන්න. අලියට බේර ගහකුත් තියෙනවා, ගෙඩිත් තියෙනවා ටිකක්. වැඩක් නැහැ. දඬුලෙන කකා දානවා රිලව් වෙනවා එහෙම. වඳුරොත් එනවා. මේ පෝල් කාලා දාලා තියෙනවා. සෑහෙන දැන් පොල් අඩු වෙනවා ඉස්සරහට මේ වගේ පොල් කාලා දාන්නේ. ඉතින් දවසේ වැඩ ටික ඉවර වෙලා ওই විදිහට මම ඇඹරැල්ල ව්‍යංජනයකුත් හදාගත්තා ටිකක් සැරට. පරප්පු ව්‍යංජනයකුයි කොළ මැල්ලමකුයි හදලා දවල්ට කන්න ලෑස්ති කරගත්තා. ඉතින් දිල් ඩයරි YouTube channel එක ඔයාලා subscribe කරලා තියාගන්න, like කරන්න, අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්න. ඉස්සරහදීත් මම කරන වගාවල් අපි ඉස්සරහට වගාවක් කරන්න ඒකේ වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ වීඩියෝ බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි.